රූහුණේ නැගින හිර අරුණැල්ලක හිරු එළිය ගල් කඳු වැටි හරහා විහිදී යයි. තරුණ ගැමුණු කුමරු නිස්කලංක කඳු මුදුනක ඇතිවන වන්මල් අතරින් සෙමෙන් ඇවිද යයි. ඉතිහාසයේ ගින්නෙන් තනන ලද අරමුණක් ඔහුගේ සිත තුල දැවෙයි. ඔහු වටා ලෝකයේ සාමකාමීව දිස්වුවද ගැමුණුගේ සිත කිසිසේත් සංසුන් නැත. උතුරු දේශය පාලනය කරන එලාර රජු කෙරෙහි ඔහු තුල ඇති බිය සහ ගෞරවය නිවා දැමිය නොහැකි ගින්නක් ඔහු තුල ඇවිලවයි. ගැමුණු මහා මාලිගාවට පිවිස තම පියාණන් වන කාවන්තිස්ස රජු වැඩ සිටින සංසුන් රාජ සභා ගර්භය තුල නතර වෙයි. ඔහුගේ හදවතේ දැවෙන වදන් නැවත නැවතත් මතුවෙමින් මතු පිටට බලින් ඇදී යයි. පියාණනි, අපට තවදුරටත් නිහඬව බලා සිටිය නොහැකිය. අපේ ජාතිය බේරා ගැනීමට කෙනෙකු නැගී සිටිය යුතුයමයි. ගැමුණු, ඔබට යාමට අවශ්‍ය නම් ප්‍රඥාවෙන් යුතුව යන්න. රාත්‍රී යහසයට දෙදෙනා නිහඬව සිටිති. පියාගේ බිය, පුතාගේ අදිෂ්ඨානය. ඔවුන් අනුරාධපුරයේ දෙස බලා සිටන විට නිහඬ සන්ධානයක් බිහි වෙයි. එම රාත්‍රියේ සිට රාජකීයත්වය, යුතුයකම, ආදරය, ගෞරවය ඒ සියල්ල එකක් බවට පත්විය. තවද ගැමුණු කුමරු තම පියාණන්ගේ ආරක්ෂාවෙන් මිදී සමස්ත ජාතික ඉරණම වෙනස් කිරීමට පිටත් විය.